දවසක් හැමදෙනාටම අද මම වීඩියෝ එකකින් කරන්න යන්නේ කලින් මම කරපු කූලන් සම්බන්ධ වීඩියෝ එකටම අදාළ දෙයක්. ඉතින් ඒකෙදි මම කිව්වා කූලින් සිස්ටම් එක හරියට ෆන්ක්ෂන් උනේ නැත්නම් දිගින් දිගටම ඔයගොල්ලෝ වතුර පාවිච්චි කරොත් රේඩියේටර් එක බ්ලොක් වෙනවා, වාහනේ ඕවර්හීට් කන්ඩිෂන්ස් වලට එන්න ගන්නවා කියලා. ඉතින් එහෙම ආපු එන්ජින් එකක් ඕවර්හීට් වෙන එකත් නෙග්ලෙක්ට් කරලා ඔයගොල්ලෝ දිගටම වාහනේ පැද්දොත් කියන්නේ මුලදී ඔය අවස්ථාව වෙන්නේ පොඩ්ඩක් හීට් වෙනවා, ඊට පස්සේ ආයෙ එන්ජින් එක පොඩ්ඩක් අයිල් කරලා ඔයගොල්ලෝ වාහනේ චුට්ටක් නවත්තන් තියාගත්තම හරියනවා. ඉතින් එහෙම වෙනකොට ඔයගොල්ලෝ හිතන්නේ පොඩි දෙයකට මොකද ඕවර්හීට් වෙන්නේ නැත්තේ කියලා වාහනේ දුවනවා. ඉතින් වාහනේ ඒ විදිහට ඒකට සොලියුෂන් එක දෙන්න නැතුව ඔයගොල්ලෝ පාවිච්චි කරාම එන්ජින් එකේ ගෑස් කට් යනවා කියලා මං කිව්වා, ගෑස් කට් එක ඩැමේජ් වෙනවා කියලා. ඉතින් මේක බලන්න දැන් ගලවපුවම ඔයගොල්ලෝ බලා ගන්න තියෙන්නේ මේ ඒ විදිහට ගෑස් කට් එක ක්‍රිටිකල් විදිහට ඩැමේජ් වුණ එන්ජින් එකක්. මේක අපිට ගෙනාවේ ඕවර්හීට් වෙලා නැවතුණා, වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේකට මුලදී ඉනිෂියල් ස්ටෙප් එකන ඕවර්හීට් නාම සිස්ටම් එකට අපව වතුර දාලා ස්ටාර්ට් කරලා බලන්න එක. ඉතින් මේකේ වතුර දාලා ස්ටාර්ට් කරන්න බෑ, හේතුව මොකද ස්ටාර්ට් කරනකොට එන්ජින් එකේ කම්බෂන් චේම්බර්ස් වලට එන ප්‍රෙෂර් එක ගෑස් කට් එක through ලීක් වෙලා රේඩියේටර් එක පැත්තට කෙලින්ම එනවා මේ ප්‍රෙෂර් එක. ඉතින් එච්චරකට ගෑස් කට් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ එන්ජින් එක ගලවපුවාම තියෙන විදිය අපිට බලා ගන්න හම්බුනේ. ඇතුලේ වෝටර් ජැකට්ස් හොඳට මලකඩ කාලා ඔක්සයිඩ් වෙලා හිර වෙලා සහ සිලින්ඩර්ස් ඇතුළට අපි ගලවනකොටත් වතුර ගිහිල්ලා මලකඩ අල්ලලා තියෙන ඕගොල්ලන්ට දකින්න ඇති. දැන් මේකේ ගෑස් කට් එකක් බලන්න එච්චර හොඳ තත්ත්වයක නෑ. ගැලවෙනකොට අර උඩ මේ ලේ එක වෙනම ගැලවිලා තියෙන්නේ සහ මලකඩ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දැන් වෝටර් ජැකට්ස් වල මේ බලන්න මේ හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයට යන්න ප්‍රධාන හේතුව තමයි ඕගොල්ලෝ හොඳ කූලන්ට් එකක් පාවිච්චි නොකර වතුර පාවිච්චි කරලා ඒකෙන් ඇතිවෙන අතුරු ප්‍රතිඵලයක් විදිහට වාහනේ එන්ජින් බ්ලොක් එක හෙඩ් එක ඇතුලේ තියෙන වෝටර් පාත්ස් වෝටර් ජැකට්ස් මලකඩ කන්න ගන්නවා. ඉතින් ඒව මලකඩ කාලා ඒ මලකඩ ඇවිල්ලා ඔයගොල්ලෝගේ රේඩියේටර් එකේ තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ රේඩියේටර් එක හරියට ඔයගොල්ලෝගේ වාහනේ එන්ජින් එකට අවශ්‍ය කූලින් එෆිෂියන්සි එක දෙන්න බෑ. මොකද ඒකේ මම වීඩියෝ එකේදී කලින් පැහැදිලි කරා කෝස් හරහා වතුර යනකොට ඒ කෝස් අතරින් එයාක මූ වෙලා තමයි ඒ තාපය වාතයට අවශෝෂණය කරලා එළියට දාන්නේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට කූල් වෙන්නේ නැති වුනහම එන්ජින් එක ඕවර්හීට් තත්ත්වවලට ඇවිල්ලා ඔයගොල්ලෝ ඒකත් ගණන් ගන්නේ නැතුව දුවපුවාම ඉතින් අන්තිමට වෙන්නේ ගෑස් කට් එක ක්‍රිටිකල් විදිහට ඩැමේජ් වෙන එක. මේ බලන්න මේ එන්ජින් එක අපරාධය. හොඳට තිබ්බ එන්ජින් එකක් කූලර් පාවිච්චි කරපු නැති නිසා රේඩියේටර්ස් බ්ලොක් වෙලා ඕවර්හීට් වෙන්න පටන් අරගෙන ඒ ඕවර්හීට් වෙද්දි කස්ටමර් එකට සොලියුෂන් එක විදිහට කරලා තියෙන්නේ වාහනේ පොඩි වෙලා අයින් කරලා නවත්තලා අපහු දුවන්න පටන් ගන්න. ඉතින් ඒක කරන්න එපා. මේ බලන්න වෝටර් පම්ප්ස් එහෙම මේකේ මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා මේ කොරෝෂන් නිසා ලොකු ඩැමේජස් වෙනවා කියලා. මෙන්න මේ තියෙන ෆෑන් බ්ලේඩ්ස් වල කාලයක් යනකොට මේවත් දිය වෙලා දිරන්න පටන් ගන්නවා. ඊට පස්සේ වතුර සර්කියුලේෂන් මුකුත් වෙන්නේ නැහැ. මේ හෙඩ් එක බලන්න, හෙඩ් එකේ වැල්ස් වලට ඒ කියන්නේ අර මං කියේ කම්බෂන් චේම්බර් එක ඇතුළට වතුර පිරෙන්න ගන්නවා කියලා පොඩි ප්‍රමාණයක් ලීක් වෙලා කියලා. ඉතින් එහෙම ආපු ඒක තමයි මේ වැල්ස් පාව මලකඩ ගන්න හේතු වෙලා තියෙන්නේ. මේ එන්ජින් එකේ හෙඩ් එක ගලවනකොටම අපිට බලා ගන්න තිබ්බ විදිහ තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ගේ ලක්ෂ ගණන් මිලියන ගණන් දීලා ගන්න වටිනා වාහනේ මේ වගේ තත්ත්වවලට යන්න දෙන්න එපා. මේ බලන්න ඔක්සයිඩ් හැමදාම හිර වෙලා තියෙන්නේ. මේවා තමයි ගිහිල්ලා අන්තිමට ඕගොල්ලෝගේ රේඩියේටර්ස් බ්ලොක් කරලා වතුර හරියට මේ ගමන් කරන්න තියෙන පාස් ටික හිර කරලා වාහනේට මිල කරන්න බැරි ඩැමේජ් එකක් කරන්නේ. ඉතින් අපරාධේ අර රුපියල් 2000 3000 අතර වෙන හොඳ කූලන්ට් කෑන් එකක් පාවිච්චි නොකරන නිසා දැන් මේ එන්ජින් එක ඉතා දරුණු විදිහට ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මේක මම කස්ටමර්ටත් කිව්වේ මේ தත්තෙට යන්න නොදී හොඳට මේ වාහනේ බේර ගන්න තිබුණා. මුලින් ඉඳන්ම හරියට කූලන්ට් එකක් පාවිච්චි කරා නම් ඕගොල්ලොන්ගේ සර්විස් එකට ඕගොල්ලෝ වාහනේ දානකොට අනිවාර්යෙන් ඕගොල්ලොන්ව දැනුවත් කරන්න ඕනේ මේ සම්බන්ධ. ඉතින් ඒක වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ දාලා චෙක් කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ නුවර අවට්නම් ඉන්න අපේ වර්ක්ෂොප් එකට එන්න. වර්ක්ෂොප් එක රෑ 9 වෙනකම් ඕපන් කරලා තියෙන්නේ අපි. ඔයගොල්ලන්ට දවල් කාලේ ඔෆිස් නිසා හෝ වෙන යම් හෝ හේතුවක් නිසා එන්න බැරි නම් ඔයගොල්ලෝ එන්න හවස හරි අපි 9 වෙනකම් ඕපන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කෝල් එකක් දීලා කන්ෆර්ම් කරොත් 9න් පස්සේ වුණත් එනවා කියලා ඒත් අපි ඉන්නවා. ගලගෙදර අරඹ කඩේ නයිට් ඔටෝ වර්ක්ස් එකට එන්න. මම හරියට චෙක් කරගන්න, හරියට රිපෙයාර්ස් ටික කරගන්න. ඉතින්
දැනටත් අපිට එහෙම වාහන ගොඩක් හම්බෙලා තියෙනවා මිස්මේන්ටේන් කරපු අපේ හොඳ ටීම් එකක් ඉන්නවා. එන්න ඇවිල්ලා අපේ ටීම් එකත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝගේ වාහනේ චෙක් කරගන්න, හරියට මේන්ටේන් කරගෙන රිස්ක් එකක් නැතුව වාහනේ පදින්න, බය නැතුව ඕන ගමනක් යන්න. ඉතින් මගේ නම්බර්ස් ටික මම දාලා තියෙනවා. ඔයගොල්ලෝ කෝල් කරලා එන්න. 07728629334 මම ආයෙත් කියන 07728629334 නම්බරට කෝල් එකක් දීලා එන්න. රෑ 9 වෙනකන් අපි ඕපන් කරලා තියෙන්නේ. ඇවිල්ලා බලන්න අපේ වර්ක්ෂොප් එකට. අපි ඉන්නවා හැමදාම ඕගොල්ලෝගේ වාහන සම්බන්ධ ගැටලු විසඳලා දෙන්න. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියද.